ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් ළමයින් ඇතුළු දහස් ගණනක් කුසගින්නේ පීඩාවට පත්ව සිටින බව විදේශ මාධ්‍ය අද වාර්තා කරනවා. ඊශ්‍රායලය සිය යුදමය ක්‍රියාමාර්ගය ත්‍රීව්‍ර කිරීම හමුවේ වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් ආධාර ලබා දීම සති 10කට වැඩි කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එසේම ගාසා තීරයේ අවතන් කඳවුරුවල ජීවත් වන ළමයින් සහ වැඩිහිටියන් ආහාර මෙන්ම ජලය නොමැතිකම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත් මේ වනතුරුත් ප්‍රහාර නතර නොකර ඇති බවයි වැඩිදුරටත් විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ.